පසුගේ දවස් කීපේ ලංකායි වාහන වෙළඳපොළ ගැන විශේෂ ප්‍රවෘත්ති එකක් වාර්තා වුණ. එකක් තමයි ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වාහන බදු ක්‍රමවේදය ගැන ලෝකවෙන් සංවිධානයට කරපු පැමිණිල්ල. දෙවැනි එක තමයි ඒත් එක්කම රජයේ අලුතෙන් පනවපු 50% රේගු අධිභාරය IMF එකඟතාවලට පටඇනී කියලා IMF ප්‍රධානයෙන් කරපු ප්‍රකාශය. ඉතින් මේ ප්‍රවෘත්ති දැක්කාම ගොඩක් අය හිතන දෙයක් තමයි තරම මේ ජාත්‍යන්තර පීඩනය නිසා ලංකාවේ වාහන මිල අඩු වෙයි. ආයමත් අඩුවට වෙහිකල් ඉම්පෝර්ට් කරන්න පුළුවන් වෙයි. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරමු ඇත්තට මොකද්ද මේ ඇමරිකාවේ පැමිණිල්ල? මොකද්ද IMF එකේ මැදිහත් වීම? ඒත් එක්කම මේ හැමදේම සාමාන්‍ය වාහන මිලට කොහොමද බලපාන්නේ කියන එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් බලන්න එකතු වෙලා. මුලින්ම කතා කරමු ඇමරිකාවෙන් කරපු පැමිණිල්ල ගැන. ලංකාවේ ප්‍රධාන පෙළේ පොත්පත් වෙබ් අඩවිවලත් සඳහන් වුණා ඇමරිකාව විසින් WTO නැත්නම් World Trade Organization ලෝක වෙළඳ සංවිධානයට නිල වශයෙන් පැමිණිල්ලක් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ මේ used vehicles නැත්නම් පාවිච්චි කරපු වාහන වලට බදු ගණනය කිරීම සඳහා යොදා ගන්න valuation method එක. නැත්නම් මේ වටිනාකම ගණනය කරන ක්‍රමය ලංකාව අත්සන් කරපු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට පටහැනි කියලා. ඉතින් මේකේ මූලික ප්‍රශ්නය තමයි මේ 2016 ඉඳන් එනවා කියන 85% නීතිය. මේකෙන් කියන්නේ ලංකාවට ඉම්පෝර්ට් කරන යූස් වාහන නැත්නම් පාවිච්චි කරපු නැත්නම් රීකන්ඩිෂන් කියලා ලංකාවට ඔය ජපානයෙන් එහෙම ගෙන්නන්නේ ඔක්ෂන් වල. ඉතින් මේ වාහන වල ටැක්ස් එකක් ගන්න මූලික වටිනාකම කියලා දෙයක් ගන්න. ඉතින් මේක කරන්නේ දැනට වුන් ඒ යම්කිසි වාහනයක බ්‍රෑන්ඩ් නිව් වාහනයක මිල වෙබ්සයිට් එකෙන් උන් අරගන්න. ඒක අරගෙන 85%ක් ඒ දක්වලා තියෙන අගේ 85%ක් විදියට කියලා ඕන් මේ වටිනාකම ගණනය කරනවා. ඉතින් මෙතනදී වෙන දේ තමයි කාර් එක කොච්චර පරණ වුණත් අදාළ වටිනාකම අඩු වෙන්නේ නැත්නම් ඩිප්‍රීසියේෂන් එක කියලා කියන එක සිද්ධ වෙන්නේ 15% විතරයි. දැන් වසර 3ක් වෙනකන් වාහන ගෙන්නන්න පුළුවන්. ඒකට අවුරුද්දක් පරණ වාහනයක් අවුරුදු 2ක් පරණ වාහනයක් වුණත් මේ ක්‍රමයට ගණනය කිරීම යන්නේ එක විදියට. ඉතින් ඇමරිකාව කියන්නේ මේක සාධාරණ වැඩක් නෙමෙයි කියලා. ඇත්තම වෙළඳ ගනුදෙනුවේ වටිනාකම බලන්නේ නැතුව මේ විදිහට කෘත්‍රිමව වැඩි වටිනාකමක් මේ බදු අය කරන්න යොදා ගන්නවා කියන එක තමයි වුන් කියන්නේ. World Trade Organization එකට අනුව ලෝක වෙළඳ සංවිධානයේ නීති සහ සම්මුතියන්ට අනුව මේ valuation එකක් නැත්නම් වටිනාකමක් ගනිද්දි ගන්න ඕන actual transaction value එක කියන එක තමයි සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් manufacturer ගේ website එකේ තියෙන එකෙන් 85%ක් කියලා ඔහේ නිකන් ගන්න දල වටිනාකමක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ මේ නිකන් දල වශයෙන් කරන ක්‍රමවේදය තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් නිලධාරීනුත් කියන්නේ මේ ක්‍රමවේදයේ භාවිතයේ අඩුපාඩුවක් තියෙනවා. ඒකේ අදාළ සම්මුතීන්ට විරුද්ධව යන බවක් පේනවා. ඒත් එක්කම කියනවා මේ වාහන සඳහා ඉම්පෝර්ට් කරද්දී මේ සියලු බදු එකතු කරාම 250කටත් වඩා වාහනේ වටිනාකමට වඩා යනවා කියලා. ඉතින් හිතන්න ඇත්තම වටිනලට වඩා දෙගුණයක් නෙමෙයි තුන්ගුණයක් විතර ටැක්ස් විදියට ගෙවලා තමයි මේ වාහන ගෙන්නීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඇයි මෙච්චර වැදගත්? ඉතින් මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක ටිකක් බරපතල දෙයක්. මොකද ලෝක වෙළඳ සංවිධානයේ සම්මුතීන්ට පැහැදිලි වෙනවා කියලා පැමිණිල්ලක් යොදනවා කියලා කියන්නේම අනිවාර්යයෙන්ම ලංකාවට ඒකෙන් බලපෑම් එල්ල වෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න. ඉතින් මේකත් එක්කම තවත් වැදගත් දෙයක් තමයි IMF ප්‍රධානීන් කරපු ප්‍රකාශය. ඒක තමයි ඔපුගොල්ලෝ දන්නවා මේ මෑතක යෙදුණු 50%ක කස්ටම් සර්චාර්ජ් එකක් නැත්නම් රේගු අධිභාරයක් අමතරව යෙදුවා ශනිකව. ඉතින් මේ තීරණය මාස 3ක් සඳහා කියලා තමයි රජය කිව්වේ තාවකාලික තීරණයක් විදියට. ඉතින් මේක සම්බන්ධයෙන් IMF ප්‍රධානීන් ප්‍රකාශයක් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා මේ යොදපු අධිභාරය IMF එකඟතාවන්ට පටහැනි කියන එක. මෙය මාස 3ක් සඳහා පමණක් රජය පවත්වා ගනීවි කියලා උන් විශ්වාස කරනවා කියලා. නමුත් ඊට වඩා යනවා නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් දැඩි සැලකිල්ලක ඉන්නවා කියලායි සඳහන් වෙන්නේ. ඉතින් මොකද්ද මේ සම්බන්ධයෙන් නිලධාරීන් කියන්නේ? ඉතින් මේකදී ප්‍රකාශ කරන්නේ ඇත්තටම උන් පිළිගැනීමක් කරලා තියෙනවා මේ ක්‍රමය සම්මත නැහැ. මේ ක්‍රමය එකගන්නේ නැහැ මේ අදාළ වෙළඳ සම්මුතීන්ට. ඉතින් ඒ අනුව රජය කතාබහ කරලා මේ පවතින ක්‍රමවේදයන් වෙනස් කරන්න තීරණය කරાવી. ඉතින් ඒ අනුව තවත් කියන දෙයක් තමයි ඉතින් හැමදාම වගේ වාහනවල මේ බදු ගත් කරනවා නම් අනිවාර්යයෙන්ම බදු අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් රාජ්‍ය බදු ආදායම කොහොමද අපි ඒක රේඛාව කරන්න කියලාත් කල්පනා කරන්න ඕන කියලා නිලධාරීන් කියන. ඉතින් කියන්නේ මේක අහිං කරන්නත් බෑ අහිං කරන්නත් ඕන වගේ දැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින්
හැමදාම හරහට දාන පොල්ල තමයි මේ බදු ආදායමකින් එක. හැබැයි ඉතින් ලංකාවට තවදුරටත් ජාත්‍යන්තර සංවිධාන වලින් එල්ල වෙන බලපෑමත් එක්ක මේ විදිහට වාහන බදු පවත්වාගෙන යන්න පුළුවන් ඉදි කියන එක ලොකු ගැටලුවක්. තියන්නේ නිසයි අපි හිතන්නේ මේ වාහන බදු ක්‍රමවේදය ගැන මීට වඩා ගැඹුරින් කතා කරන්න ඕන කියලා. ඉතින් අපි බලමු පොඩ්ඩක් වාහනවල බදු කොහොමද ගණනය වෙන්නේ කියලා. මූලිකව අපි එනවා රේගු බදුවට. එතනදි තමයි අර වටිනාකම ගණනය කිරීම වෙන්නේ. අර අපි 185 දලාගයක් ගන්නවා කියලා. ඒකට තමයි මේ ප්‍රධාන පැමිණිල්ල ඇවිල්ලා දෙන්නේ. ඊට පස්සේ මේ CC යකයට අනුව බද්දක් ගණනය වීම. ඉතින් මීට අමතර SSCL ඊළඟට VAT වගේ අමතර බදු මේ සියලු වටිනාකම් උඩ. එතකොට හිතන්න එක්සයිස් ඩියුටි එකයි රේගු බද්ද මේවා වැදුනට පස්සේ මේ මුළු වගේ මත SSCL ඊට පස්සේ VAT එක. මේ නිසා අවසාන මිල විශාල වශයෙන් ඉහළ යනවා. දැයටමත් වාහනයකට මිලට වඩා 250 වැඩි මිලකට තමයි තියෙන්නේ කියලා රේගු මාධ්‍ය ප්‍රකාශකවරයෙක්ම සඳහන් කරා. දැන් හිතන්න කී කාර් එකක් උදාහරණයකට ගත්තොත් පොඩි කී කාර් එකක් ගත්තොත් අපි අද එනකොට ලක්ෂ 80ක් 90ක් නැතුව ඇත්තටම සාමාන්‍ය හොඳ කී කාර් එකක් ගන්න බෑ. සමහර වෙලෙම අලුත් ගන්න ලක්ෂ 95ටත් යනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් උදා වෙලා තිනවා. ඊට අමතරව ගත්තොත් ඉන්දියාවේ හදන බජට් ක්‍රොස්සෝවර්. මේවා සාමාන්‍යයෙන් ඉන්දියාවේ ලංකාවේ මුදලින් වටිනාකම ලක්ෂ 30 40 වගේ යන්නේ. ඉතින් මේ වාහන ලංකාවේ මේ ඉන්දියන් වේ හදන මේ බජට් ක්‍රොස්සෝවර් එකක් ගන්නත් ලක්ෂ 100ක් 110ක් විතර යනවා. ඉතින් ලක්ෂ 100ක් නැත්තම් කෝටියක් කියලා කියන්නේ ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ට කොච්චර ලොකු ගානක්. ඉතින් ඒ කරලත් ලක්ෂ 100ක් ගෙවලත් හම්බෙන්නේ ලක්ෂරි වාහනයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම ඉතාම බේසික් ඉතාම මූලික බජට් වාහනයක්. කුඩාම බේසික් කාර් එකක් තමයි හැම්බෙන්නේ. ඉතින් මේක බොහොම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මේ පැමිණිල්ලේ වැදගත්කම ගත්තොත් මේක ඇමරිකාවෙන් කරපු එකත් අපිට ඇත්තටම හොඳ දෙයක්. ඒකත් එක්ක මොකද ලංකාවේ අපි දැකලා නැහැ කිසිම ලෝකල් කෙනෙක්වත් සංගමයක්වත් අඩුම ගානේ දැන් විවිධ සංගම් තියෙන ලංකාවේ. සහ එහෙම ගිහිල්ලා අපි දැකලා නැහැ අධිකරණයකට හරි මේ වගේ ජාත්‍යන්තර ආයතනයකට ගිහිල්ලා මේ වගේ විධිමත් පැමිණිල්ලක් කරලා තිනවා. ඉතින් ඇමරිකාව වගේ බලවත් රටක් ඇවිල්ලා මේ විදියට නිසි විදිහට මේ වගේ කම්ප්ලේන් එකක් කරන එකත් තාම වැදගත් දෙයක්. ඉතින් ඒක ඇත්තටම කුමන හේතුවකට හෝ මේකෙන් ලංකාව අනිවාර්යයෙන්ම මේ ටැක්ස් සිස්ටම් එක වෙනස් කරන්න අනිවාර්යයෙන්ම බලපෑමක් ජාත්‍යන්තර වශයෙන් එල්ල වෙනවා. ඒ වගේම තමයි බදු මේ විදිහට ශනික වෙනස් වීම නොකරන්නත් වෙනවා. මොකද IMF ආයතනයනුත් කරන බලපෑමත් එක්ක බොහෝ මාස 3කින් පස්සේ මේ සර්චාර්ජ් 150 සර්චාර්ජ් එකත් ඉවත් කරන්න සිද්ධ වේවි. ඉතින් මේකට අනිවාර්යයෙන්ම රටේ පුරවැසියන්ට හොඳ විදිහට බලපෑමක් වෙනවා. සහ ඒක හරි විදිහට කරන්නත් පුරවැසියෝ හැටියටත් බලපෑමක් කරන්න පුළුවන් නම් අදහස් දක්වන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් ඉදිරි මාස කිහිපෙදී රජය සාකච්ඡා කරලා කොහොම තීරණයක් ගනිති කියලා අපි බලාගෙන ඉමු. ඕක තමයි අද විස්තර. අපි කැමති ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න. ඉතින් ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ මේ ලංකාවේ දැනට තියෙන බදු ක්‍රමය සාධාරණද නැත්නම් මේක මීට වඩා සරල වෙන්න ඕනද? නැත්නම් රටේ ආර්ථිකය තියාගන්න මේ බදු එහෙම තියාගෙන යන්න ඕනද? මොකද්ද ඔයගොල්ලන්ගේ අදහස? ඉතින් පාලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් ඉක්මනටම හම්බ වෙනවා.